අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි. ස්වාමීන් වහන්සේ මේ උතුම් ස්ථානයට එනකොට මට මතක් වෙනවා සමාධි පිළිම වහන්සේ. සමාධි පිළිම වහන්සේ ගාවට යනකොට අපේ විතරක් නෙමෙයි මේ තිරිසන් සත්තුන්ගේ පවා හිත සමාධිගත වෙනවයි කියලා අතීත අපේ මුතුන් මිත්තෝ අපිට මතක් කරලා තියෙනවා, අපි දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ උත්තම ඉතිහාසයකට පණ පොවන උත්තරීතර පිළිම වහන්සේ නමක් මේ උතුම් ස්ථානයට වඩම්මන්න ඔබ වහන්සේට පින තිබුණා. ඔබ වහන්සේට පුණ්‍ය ඉරිදී තිබුණා. අවසරයි ස්වාමින් වහන්සේ මට කියන්නකෝ මේ උත්තම පිළිම වහන්සේ ගැන ඔබ වහන්සේට මේ ගැන ඉස්සල්ලා මුලින්ම හැඟීමක් අදහසක් ආවේ එතන ඉඳලා මට කියන්නකෝ. මෙහෙමයි මහත්තයා, ඒකත් එක්තරා කතාවක් තමයි. ඒකත් සිද්ධියක් තියෙනවා. මේ ස්ථානය අපි මේ ආරණ්‍ය දිකරන්න මේ භූමිය අරගෙන මේ ස්ථානයේ කටයුතු කරගෙන ඒ සංඝාවාසී වැඩ කටයුතු කරගෙන ඉස්සරහට යනකොට මේ ඒ කොටසට පස්සේ තමයි අපි මේ භූමිය මුදල් දීලා අපිට ලබා ගන්න පුළුවන් උනේ. මෙතන තිබුණා විශේෂ වැඩක් කරගන්න අපිට. මොකද මෙතන තිබුණා මේ පිළිම වහන්සේට පිටිපස්සේ තියෙන ස්ථානයේ කලින් තිබුණා කැලෑ බෝධියක්. ඒක ලොකුවට වැටලා තිබුණා. නමුත් ඒ බෝධිය නිතර වල්ලලින්ගේ තර්ජනයට අහු වෙලා නිතර කාලා පොඩි කරලා දානවා. මොකද අපේ මේ ලෝළුවැව සදහම් මරණ භූමියට අලි එනවා කියන එක සාමාන්‍ය දෙයක්. නිතරම අලි එනවා. මේ දවස් ටිකේ ආවේ නැහැ. නමුත් අලි නිතරම ගැවසෙන ස්ථානයක් තමයි මේ භූමිය. ඉතින් ඔතන තිබ්බ බෝධීන් වහන්සේව 7-8 වතාවකට වඩා කාලා කඩලා පොඩි කරලා නොයෙකුත් විදිහට විනාශ කළා. ඉතින් මම ඒ බෝධිය තිබ්බ තැන ඉස්සරහින් පිළිම වහන්සේ නමක් තියලා පොඩිවට වන්දනා කරන්න කටයුතු කරන්න අදහසක් තිබුණා. ඉතින් මෙතන මේ අන්දමට මහා විශාල පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා විශාල මට්ටමේ බුද්ධ මන්දිරයක් හදන්න මගේ අදහසක් තිබුණේ නැහැ. මම පොඩි කුටියක් බුදු කුටියක් හදලා අර මෙහි තියෙන අඩි 2කමාරක් උස පිළිම වහන්සේ තැන්පත් කරලා මල් පහන් පූජා කරනවා කියන බලාපොරොත්තුෙන් මෙතන අත්තිවාරමක් දැම්මා. ඒ අත්තිවාරම දාන අතරතුර අපගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක්ගේ හඳුන්වා දීමක් මත එක්තරා පින්වත් මහත්මියක් සහ මහත්මියෙක්ව මට හඳුන්ලා දුන්නා. ඒගොල්ලෝ මොකක් හරි පිනක් කරන්න උවමනාවෙන් ඉන්නවා. ඒගොල්ලෝ ලංකාවේ නෙවෙයි, ඒගොල්ලෝ ඇමරිකාවේ. නමුත් ඒගොල්ලොත් එක්ක කතා කරනකොට ඒගොල්ලෝ අපේ ගේ ළඟම අත්තිදිය දෙයිවල මම ගිහි කාලේ ජීවත් වුණ ගමේම ගෙවල් ළඟම කට්ටියක්. පස්සේ ඒගොල්ලන්ට මම මෙහෙ වැඩේ කිව්වට පස්සේ ඒගොල්ලෝ කිව්වා හාමුදුරනේ නම් මං කව මේ පොඩි පුදු කුටියක් හදන්න ඉන්නවා කියලා. ඒගොල්ලෝ කැමති වුණා. ඒගොල්ලෝ කිව්වා හොඳයි අත්තිවාරමක් දාන්න අපිට පුළුවන් දේ අපි කරන්නම්. ඔබ වහන්සේට අපි යම් කිසි මට්ටමකින් ඒකට අනුග්‍රහයක් දක්වන්න කියලා. ඉතින් මම පොඩි පුදු කුටියක් හදන්න හිතාගෙන ඒ අත්තිවාරම දාගෙන එනකොට මට හිතුණා මෙතන පොඩි බුදු කුටියක් දැන් හැදුවොත් පස්සේ දවසක ලොකු බුද්ධ මන්දිරයක් කොහේ හරි හදන්න වෙනවනේ. ඒකට බුද්ධ මන්දිර දෙකක් හදන්න වෙනවා. ඒක අමාරුයි. ඒ වෙලාවේ මම කල්පනා කරා මෙතනම ලොකු බුද්ධ මන්දිරයක් හදලා ලොකු පිළිම වහන්සේ නමක් මෙතන තැන්පත් කරන්න දෙනවා හොඳයි නේ කියලා. ඊපස්සේ මම බුද්ධ ප්‍රතිමාවක් ලොකු එකක් නිර්මාණය කරන්න ඕනේ කියලා කල්පනා කරනකොට අපේ දන්න කට්ටිය අපිට කිව්වා, මට කිව්වා මිනුවන්ගොඩ ප්‍රදේශයට යන්න එහි තියෙනවා ස්ට්‍රාගනයි කියලා එතන බුදු පිළිම වහන්සේලා නිර්මාණය කරනවා කියලා. මම එතෙන්ද ගිහිල්ලා විමසපුවාම ඒගොල්ලෝ කිව්වා බුදු පිළිමයක් හදලා දෙන්නම් කියලා. ඒගොල්ලෝ හත්කුවා පෙන්නුවා මට. ඉතින් එතන මම එතෙන්දී මට අවශ්‍ය ප්‍රමාණය ලොකුම එකක් කිව්වට පස්සේ අඩි 6ක් උසට පිළිම වහන්සේ නමක් හදලා දෙන්නම් කිව්වා. මම කිව්වා මට කිසිම ජොයින්ට් එකක් නැති, කිසිම බද්ධ කිරීමක් නැති තනි කළු ගලකින් තමයි ඕනේ කියලා. ඉතින් ඒගොල්ලෝ මගේ ඉල්ලීම ඉෂ්ට කරා. ඒගොල්ලෝ මට කළු ගල හොයාගන්න අපිට මාස 4-5ක් විතර ගත වුණා. විශාල කළු ගලක් හොයාගෙන තනි කළු ගලකින් තමා මේ මහා පිළිම වහන්සේ නිර්මාණය කළේ. මේකේ කොතනකවත් පොඩිම තැනකවත් අංශු මාත්‍රයක සම්බන්ධයක් නැහැ. තනි කළු ගලින් තමයි මේ විශ්මිත නිර්මාණය කළේ. ඉතින් මේකට කොහෙවත් ගම් ගාලා අලවලාවත් වෙන විදියකටවත් ජොයින්ට් එකක් නැහැ. තනි කළු ගලක් තමයි මේ මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ බවට පත් කළේ. ඉතින් මේක මෙතෙන්ද ගෙනල්ලා තැන්පත් කරන්න ගොඩාක්
මහන්සි වෙන්න අපිට සිද්ධ වුණා. මොකද මේක කොළඹ ඉඳලා ප්‍රවාහනය කරන ප්‍රශ්න ආවා. මේක ටොන් 4ක් පමණ බරයි. කියන්නේ කිලෝ 4000ක් පමණ බරයි. මේක ගෙනලා තැම්පත් කරනකොට ගොඩාක් ප්‍රශ්න ඇති වුණා. ඒ කියන්නේ අපි මේක ගෙනලා බාහන වෙලාවේදී අපි මේක බාහන්න පාවිච්චි කරපු දොඹකරේ කැඩුනා මේකේ බරට. ඒ කේබල් කැඩිලා ගියා. හොඳ වෙලාවට පිළිම වහන්සේට හානියක් වුණේ නැහැ. නැවත වතාවක් බොහොම රෑ වෙලා වුණත් අනුරාධපුර ප්‍රදේශයේ විශාල දොඹකරයක් ගෙනල්ලා දොඹකර දෙකක් යදවලා තමයි මේ පිළිම වහන්සේ මෙතන ඒ වගේ අයින් කරලා මෙතන තැන්පත් කරන්න පුළුවන් වුණේ. ඒක මහා විශාල කාර්යයක් බවට පත් වුණා. නමුත් ඒ සියලු කාර්යයන්ගෙන් පස්සේ මෙතන මේ ශාන්ත භාවයට වැඩ ඉන්න පිළිම වහන්සේ තැන්පත් වුණා. ඉතින් ඒකට උදව් කළේ ඇමරිකාවේ පදිංචි ඒ අපේ කල්යාණ මිත්‍ර ආශා මහත්මියත් ඒ මහත්මියගේ ස්වාමිපුරුෂයත් ඒ ගෙවල් දොරවල් වල ඒ ඉන්න දෙමව්පියන් සහෝදරයන් අතුරු සියලු දෙනාම මේ සඳහා ශාල උමනාවකින් මේකට අනුග්‍රහයක් දක්වනවා. මම මේ මොහොතේදී එයාට පුණ්‍යානුමෝදනා කරනවා උතුම් නිවන් සම්පත්තිය ලබන්නට මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. උතුම් පිරිම වහන්සේ මේ උතුම් ස්ථානයට වඩම්මන්න ඒ දායක වුණු දායකකාරකාදීන් වගේම මම විශ්වාස කරනවා මේ වගේ උත්තම කිසිම පැහැගුමක් නැතිව තනි කළු ගලෙන් නිර්මාණය කළපු පිළිරුවක් කොටින්ම කියනවා නම් සමාධි පිළිරුව වැඩ ඉන්න අනුරාධපුරේ ඒ උත්තම සමාධි පිළිරුවට ගෞරවය ඇති වෙන විදිහේ පිළිරුවක් වඩම්මන්න දෙවිවරුන්ගේ ප්‍රධානම දිව්‍ය මණ්ඩලයන් වල ආශිර්වාදයක් වහන්සේට ලැබෙන්න ඇති. මම එහෙම හිතනවා. මොකද මේ පිළිම වහන්සේ ගෙනල්ලා තැන්පත් කරනකම් මම ඒක නෙලන තැනට මේ නුවන්ගොඩ ප්‍රදේශයට 10 වතාවකට වඩා ගියා. 10 වතාවකට වඩා ගිහලා කොටසින් කොටස මම බැලුවා. කොටසින් කොටස බල මෙතන මෙහෙමයි මෙතන මෙහෙමයි මෙතන මට මෙහෙමයි වෙන්න ඕනේ කියලා මම ඒ ඉල්ලීම් කරා. එක වතාවක් නෙලපු පිළිමයක් මම ප්‍රතික්ෂේප කරා. ඒ පිළිමේ මේ විදිහේ නෙවෙයි ඒකේ හැඩය වෙනස් වෙලා තිබුණා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක කමක් නැහැ කියලා ඒගොල්ලෝ ඒක අයින් කරලා නැවත වතාවක් කළු ගලක් හොයන්න අපිට සෑහෙන කාලයක් ගත වුණා. දෙවෙනි වතාවට මට උවමනා විදිහට මම මේ පිළිම වහන්සේ එතෙන්ද ගිහිල්ලාම තමයි නෙලාගත්තේ. මොකද මම පොඩි දේවල් පවා හදාගත්තා මේක මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒ මගේ ඉල්ලීම ඒගොල්ලෝ බොහොම හොඳට ඉෂ්ට කරලා දුන්නා. මම සෑහීමකටපත් වෙනකන් ඒගොල්ලෝ වැඩි කළා. ඉතින් ඒ නිසා මට මේක මෙතෙන්ද ගෙන තැම්පත් කරපු වෙලාවේ මේ වටපිටාවේ බොහෝ පිරිසක් මෙතෙන්ද ආවා. ස්වාමීන් වහන්සේලාත් වැඩලා මහා පිරිස් සජ්ජායනාවල් මැද්දේ තමයි මෙතෙන්ද මේ පිළිම වහන්සේ තැම්පත් කිරීම සිද්ධ වුණේ. ඒ වෙලාවේදී ඡායාරූපගත කරපු බොහෝ අය මට පෙන්වුවා මේ බලන්න හාමුදුරනේ මේ ආලෝකෙලි එන විදිහ කියලා. මේ ආලෝකෙලි ඇවිල්ලා මේ පිළිම වහන්සේ ළඟටම ඇවිල්ලා ආපහු යනවා. ළඟටම ඇවිල්ලා ආපහු යනවා කියලා ශාල ආලෝක කදම්බ මට පෙන්වුවා. මේ ඔය දුරකථන වලින් ඒ රූපගත කරපුවාම වීඩියෝ ගත කරපුවාම ඒ වගේ තිබිච්චවා මට පෙන්නවා. මේ මොනවද හාමුදුරනේ කියලා ඇහුවා. ඒ වෙලාවේ කොහෙවත්ම එළියක් තිබුණේ නැහැ. සම්පූර්ණයෙන් ඝන අන්ධකාර වුණා. රෑ වුණා මේක ගෙනලා තැම්පත් කරන පිළිවහන්සේ. ඒ වෙලාවේ ඒ අය පෙන්නවා මේ බලන්න හාමුදුරනේ හරි විශ්මිතයි කියලා වෙලා. ඒ ස්වාමින් වහන්සේ මට මතක් වෙනවා රම්බඩගල්ල පිළිම වහන්සේ නෙලන කොටත් ඒ විහාරාධිපති ස්වාමින් වහන්සේ මටත් වාසනාව පින්මහිමේ තිබුණා. ඒ පිළිම වහන්සේ නෙලන්න දායක වෙන්න ඉන්දියාවේ ඒ කට්ටිය ඇවිල්ලා තමයි නෙළුවේ. හොඳ ගල්වඩුව මුත්තයියා ස්ථපති කියන ගල්වඩුව. ඒ කියන්නේ ඉන්දියාවේ ප්‍රමුඛම මේ නෙලන කටයුතු සම්බන්ධව ඉන්න විශේෂඥවරයෙක් තමයි අයියා ස්ථපති කියන්නේ. එතකොට ඒ සම්බුද්ධ ප්‍රතිමාව නෙලන කොටත් ඔර දැන් ඔබ වහන්සේ මතක් කරුවා වගේ සියලුම දෙවිවරු මහා බ්‍රහ්ම රාජෝත්තමයාගේ ඉඳලා මහා කෙල නාග දිව්‍ය රාජෝත්තම පරපුර දක්වාම දෙවිවරු ඒ උත්තම සම්බුද්ධ පිළිරුව නෙලනකම් ආශිර්වාද දැක්වයි කියලා උන්වහන්සේ මතක් කරා. අතීත හෙළයෝ සමාධි පිළිම වහන්සේලා නෙළුවේ හදවතින් දැකලා ඒ ගල් වඩුවානන් වහන්සේලා නෙළුවේ ඒ පිළිරෝවල් හදවතින් දැකලා උන්වහන්සේගේ පිළිරෝවල්. එතකොට අද මේ වර්තමානයේ ඒ පිළිරෝවල් වලට එහා ගියපු විකෘති වූ පිළිරෝවල් මේ හෙළබිමේ සමහර තැන්වල අපි දැකලා තියෙනවා. ඒක ලෝතුරා බුදු කෙනෙක්ගේ බුදු රුවකට කරන ගෞරවයන් නෙමේ කියන අදහසින් තමයි අපි ඒවා දකින්නේ. නමුත් ඒ වගේ තත්වයක් උඩ ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය මේ දිව්‍ය මණ්ඩලයෙන් ලැබුණා. අතීතයෙන් හෙළයන්ගේ අතින් නෙලපු
ඌ ආකාරයෙන්ම සම්බුද්ධ ප්‍රතිරුවක් මේ උතුම් ඓතිහාසික පුදබිමට වඩම්මලා දෙවි මිනිසුන්ට වන්දනාමාන කරන්න ඒ අවස්ථාව උදා කරවන්නේ. ඉතින් ස්වාමින් වහන්සේ මේ වගේ උත්තම කටයුත්තක් කරුවා. ඒකේ කුසල් ඔබ වහන්සේගේ නමින් මේවට දායක වුණු සියලු දෙනාගේ සාදුකාර මැද්දේ සියලු දිව්‍ය මණ්ඩලයටම අනුමෝදන් වේවා කියමින් ඔබ වහන්සේට මම ගෞරවයෙන් මේ රජගල ටීවී තුලින් මේ වැඩසටහන අපිව මට පොඩ්ඩක් තව කියන්න තියෙන මහත්තයා දැන් අපි උත්සාහ කරනවා මේ ස්ථානයේ මේ පිළිම වහන්සේට ආවරණයක් හදන්න. මේ පිළිම වහන්සේට ඊටාම උසස් මට්ටමේ ඊටාම සෝභමාන ලස්සන ආවරණයක් හදලා මේක අවුවෙන් වැස්සෙන් සහ අනිත් සත්තුන්ගෙන් සත්තු කියන්නේ මේ හරියේ වනාන්තරයට ආසන්න වනාන්තරය තමයි අපේ මායිම. ඉතින් මායිමෙන් එන කුරුල්ලෝ මොනරු අනිකුත් කුරුල්ලෝ මේ ස්ථානේ ජරා කරනවා. ඉතින් ඒ වගේ ආරක්ෂා කරගන්න ඕනේ. ඒ සඳහා මම මේ දවස්වල බොහොම මහන්සි වෙලා උත්සාහයක් දරනවා මේ පිළිම වහන්සේට ආවරණයක් වහලයක් ගහලා බුද්ධ මන්දිරය ඉදි කරගන්න. ඉතින් පින්වත් සියලු දෙනාටමත් ඒ සඳහා සහසම්බන්ධ වෙන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. ඒකත් මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා කරමින් සිහිපත් කරනවා. මේ වැඩසටහන නරඹන කවුරු හෝ කෙනෙක් ඉන්නවා නම් උන්වහන්සේගේ මේ ස්ථානේ මල්පල ගන්නන්න මේ උතුම් ස්ථානේ බුද්ධ මන්දිරයක් ඉදි කරගන්න කින්නවනම් එයාට පින තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව්. ඉතින් ස්වාමීන් වහන්සේ අපිව මේ වගේ උතුම් සම්බුද්ධ ප්‍රතිරුවක් වඩම්මලා අපිව අතීතයට සමාධි පිළිම වහන්සේ ළඟට හදවතින් එක්කන් යන පිළිරුවක් වැඩමුවට ඔබ වහන්සේට අපගේ හෘදයාංගම නමස්කාරය වේවා කියලා රජගල ටීවී තුලින් අපි ගෞරවයෙන් වන්දනා කරනවා. හොඳයි බාප්පා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.